අරගෙන ආවේ කතාවේ 7 වෙනි කොටස. ඉතින් වෙනද වගේම කතාව කියවලා බලලා ඔයාලා කැමති නම් ලයික් කමෙන්ට් කරන්න. ඒ වගේම දිගට මගේ කතා කියවන්න. channel එක subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අද අපි කතාව බලමු. සුබ දවසක්. එදා රෑ ඕලු සහ පවන් එහි නතර වුණා. ඕලුට සප්නගේ කාමරේ නිදාගන්න ලෑස්ති කරලා දෙද්දී පවන්ට නිදාගන්න අහස්ගේ කාමරේ ලෑස්ති කරලා දුන්නා. ඒත් ඕලුගේ තිබුණු හිතුවක්කාරකමට සප්නගේ කාමරේ නිදාගන්නයි කැමති වුණේ නෑ. නැන්දේ මම ඔයා ගාව නිදාගන්නම්. මට වෙන අය ගාව නිදාගන්න හුරු නෑ. පොඩි කාලේ ඉඳන් ඉතින් මං නැන්දා ගාවනේ නිදාගන්නේ. ඕලු එහෙම කිව්වේ වැඩිපුරම සප්නා ගාව නිදාගන්න තිබුණු අකමැත්ත නිසාමයි. හැමෝම නින්දට යද්දී මුළු පරිසරයම දැඩි නිශ්ශබ්දතාවයක ගිලිලායි තිබුණේ. මැටි බිත්ති අතරින් වරින් වර ඇසුනේ රැහැයියන්ගේ බාධාවකින් තොර නාදය විතරයි. රෑ 12ට විතර ඇති. සප්නට ඇතිවුණු දැඩි තිබහක් නිසා ඇය හෙමින්ම ඇඳෙන් නැගිට්ටා. ඇය සද්ද නොකර කාමරේ ලීදොර හෙමින් අරගෙන කුස්සිය දිහාට පිය නැගුවා. කුස්සිය මේසේ උඩ තිබුණු මැටි කලෙන් වතුර වීදුරුවක් පෙරාගෙන බොනකොට ඇගේ හිතට දැනුනේ ලොකු සැනසීමක්. නමුත් ඇය ආපහු හැරෙන්න හදද්දිම කළුවර අතරින් මතුවුණු ශක්තිමත් අතක් ඇගේ අතකින් අල්ලගත්තා. එකපාරටම ඇතිවුණු බය නිසා සප්නගේ අතේ තිබුණු කෝප්පේ බිම වැටෙන්න ගියත් ඒ ශක්තිමත් අතෙහි අයිතිකරුවා අනෙක් අතින් වහා මේ කෝප්පය අල්ලගෙන මේසේ උඩින් තිබ්බා. අහස්ගේ හුරු පුරුදු උණුසුම හඳුනාගත් සැනින් ඇගේ හිතේ තිබුණු බය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. බය වෙන්න එපා මැනිකී මම. අහස් ඇගේ සවනට හෙමින් මිමිනුවා. ඔහු ඇගේ අතින් අල්ලගෙන ඊටාම හෙමින් කුස්සිය පිටුපස ලීදොර ඇරලා ඇයව වත්තට එක්කගෙන ගියා. මිදුල පුරාම රිදී පාට හඳ එළිය වැටිලා තියෙද්දි ඔවුන් දෙදෙනා ඇවිදගෙන ගියේ වත්තේ කෙළවරේ තිබුණු ලොකු අඹ ගහ දිහාටයි. අනේ අහස් බය කරපු තරමක්. සප්නා අහස්ගේ පපුවට අතින් හෙමින් පාරක් ගහමින් රහසින් කිව්වා. ඇගේ හඬේ තිබුණේ ආදරණීය අමනාපයක්. අහස් ඇය දිහා බලලා hina වුණේ ඇගේ ඒ පුංචි කේන්තියත් ඔහුට ලස්සනක් වගේ දැනුණු නිසායි. නින්ද ගියේ නෑ සුදුමැණිකේ. ඔයා ගැනම මතක් වුණා. බුරුකාරයා. සප්නා බොරුවට ගස්සලා වගේ අහක බලා ගත්තා. මොකද මේ ඔරවන්නේ සුදුමැණිකේ? මං තරහයි. ඒ මොකෝ තරහින් ඉන්නේ. ඒ මොකෝ තමයි තරහ නැතුව ඉන්න පුළුවන් දෙතින්. සප්නා බොරුවට රවමින් කිව්වා. ඇයි කියන්නකෝ දැන් තරහින් ඉන්නේ? අහස් නොදන්නවා වගේ ඇහුවා. ඇයි කියලා අහන ලස්සන අද හවස මොකද උනේ කියලා වට මතක නැද්ද? ඇය හෙමින් කිව්වා. ඕලු ගැනද? ඔව් ඕලු ගැන තමයි. සප්නා මූණත් පුම්බගෙන අහක බලා ගත්තා. එයා ඔයාගේ අතේ ඉල්ලිලා අයියේ කකා පොඩි කාලේ මාව කරේ තියාගෙන ගියා කියා මලවිකාර. ඇය කට හද හද කියද්දි අහස්ට හිනාව නවත්ත ගන්න බැරි වුණා. ඇයි hina වෙන්නේ? සුදුමැණිකට ඉරිසියා හිතිලානේ. ඉරිසියා? අපෝ නෑ. සප්නා ඉක්මනින්ම කිව්වා. බොරු කියන්න එපා ඉතින්. අහස් ඇය ළඟට ටිකක් කිට්ටු වුණා. මම නෙවෙයිනේ. එයා තමයි ඉතින් මගේ අතේ එල්ලුනේ. සප්නා ඔහු දිහා රවා බැලුවා. ඉතින් අත අහකට ගන්න තිබ්බනේ. මම අත අහකට ගත්තානේ. බොරු. අයියෝ බොරු නෙවෙයි. ඔයත් දැක්කනේ මම අත අහකට ගත්තා. ඔහු ඇගේ අතක් හිමින් පිරිමදිද්දී ඇය අත ගසලා අහකට ගත්තේ තවත් අමනාපකම පහව ගොස් නෑ කියා පෙන්වන්න වගේ. මම බලාගෙනනේ හිටියේ සිරික්කිය දාගෙන ඉන්න හැටි දෙන්න. ආපහු එහෙම ඕනවට වඩා ඔයා hina වෙන්න කතා කරන්න ගියොත් එහෙම බලාගමු. මම ඔයාට හොඳ වැඩක් කරනවා. මොනවද කරන්නේ? අහස් දඟකාර විදිහට අහද්දී සප්නා ඇස් දෙක පුංචි කරලා ඔහු දිහා බැලුවා. අඬු කඩනවා. ඇය කිව්වේ ඔහුගේ අත හිමින් කොනිත්තන ගම. අහස්ට ඒ වචන ඇහුණු ගමන් හොඳටම hina ගියා. අම්මෝ මගේ සුදුමැණික මෙච්චර දරුණුද? ඔව් දැන් දන්නවනේ ඔයා මගේ හැටි. මං එහෙම තමයි. මගේ දේවල් වලට කවුරුණත් ඕනකට වඩා අත දානවට මම කැමති නෑ. සප්නා කියද්දී අහස්ගේ හිත ආදරෙන් පිරුණා. මගේ දේවල් කිව්වේ? ඔහු අහද්දී සප්නා එකපාරටම නිහඬ වුණා. මං කිව්වේ ඇය වචන හොයද්දී අහස් හිමින් නැගේ හිසට අත තැබුවා. මං දන්නවා සුදුමැණිකේ ඔයා කියපු දේ.
ඔයා දන්නවනේ මගේ මුළු ජීවිතේම ඔයා විතරයි. කවදාවත් කාටවත්ම මගේ හිතේ ඔයාට දීලා තියෙන තැන ගන්න බෑ. සප්නා නිහඬවම ඔහු දිහා බලාගෙන හිටියා. ඕලුයි මායි පොඩි කාලේ ඉඳන් හැදුනේ වැඩුනේ එකට. එයා මට මගෙම නංගි වගේ. මං එයා එක්ක hina වෙනවා නම් කතා කරනවා නම් ඒ හැමදේම කරන්නේ මගෙම නංගි කෙනෙක්ට කියලා හිතාගෙන. ඒත් මගේ සතුට, මගේ බලාපොරොත්තුව, ඒ හැමදේම ඔයා විතරමයි සුදුමැණිකේ. ඒ වචන ඇහෙද්දී සප්නගේ හිතේ තිබුණු සියලුම අමනාපය දිය වෙලා ගියා. මන් දන්නවා හස්. සප්න හෙමින් කිව්වේ ඔහුගේ දැස් දිහාම බලාගෙන. මන් දන්නවා ඔයා කවදාවත් මාව රිද්දන්න හිතලා දෙයක් කරන්නේ නෑ කියලා. ඒත් අද මට ටිකක් ඉරිසියා හිතුණා. මටම තේරුණේ නෑ ඇයි එහෙම වුනේ කියලා. ඇය ලැජ්ජාවෙන් බිම බලා ගනිද්දී අහස් hina වෙලා ඇගේ නිකටෙන් හෙමින් අල්ලලා ඇගේ මූණ ආයෙත් Taman දිහාට හැරෙව්වා. ඒකට තමයි ආදරේ කියන්නේ සුදුමැණිකේ. ආදරේ කරන කෙනා හින්දා පොඩි ඉරිසියාවක් හිතන එක වැරදි දෙයක් නෙවෙයි. හැබැයි ඒ ඉරිසියාවට අපේ විශ්වාසය නැති වෙන්න දෙන්න බෑ. හරිද? සප්නා හිස සෙමින් වැනුවා. ඔව්. ඒ මොහොතේ ඇගේ හිතේ තිබුණු සියලුම බර නිදහස් වුණා වගේ ඇයට දැනුණා. ඇය හෙමින් අහස් ළඟටම කිට්ටු වෙලා ඔහුගේ උරහිස මත තම හිස තියාගත්තා. අහස් මොහොතකට නිහඬ වුණා. ඇගේ ඒ පුංචි විශ්වාසය, ආදරය ඔහුගේ හිත තවත් උණුසුම් කළා. සුදුමැණිකේ ඔහු හෙමින් ඇයව ඇමතුවා. මොනවද කල්පනා කරන්නේ? මුකුත් නෑ. මට මෙහෙම ඉද්දි හිතට හරි සැනසීමක් දැනෙනවා. ඇය හෙමින් කියද්දී අහස්ගේ මුවගට ආවේ ආදරණීය හිනාවක්. මටත්. ඔහුත් හෙමින් කිව්වා. දෙන්නම වත්තේ තිබුණු අඹ ගහ යට බැම්ම උඩ වාඩි වෙලා නිහඬවම ඈත අහසේ පායලා තිබුණු රිදී පාට හඳ සහ නිවි නිවි තැල්වෙන තරු දිහා බලාගෙන හිටියා. සීතල සුළං රැලි ඔවුන්ගේ ගත දිගේ දැවටිලා ඒ නිහඬ මොහොත තවත් ලස්සන කළා. ඔවුන් නිහඬවම එකිනෙකනාට තුරුල් වෙලා හදවතින් මේ මොහොත ආදරණීයව ගත කළා. අහස් අපිට හැමදාම මෙහෙම ඉන්න පුළුවන් වෙයි නේද? සප්නගේ හඬේ තිබුණේ පුංචි බියක්. පුළුවන් සුදුමැණිකේ, හැමදාටම අපි දෙන්නට මෙහෙම ආදරෙන් ඉන්න අනිවාර්යෙන්ම පුළුවන් වෙයි. සප්නා තවත් අදින් ඔහුගේ උරහිසට හේතු වුණා. ඒ නිහඬ රාත්‍රියේ ඔවුන් දෙන්නට ලොකු ලොකු වචන වුණේ නැහැ. එකිනෙකනා ළඟින් ඉන්න එකම ඔවුන්ගේ හිතට ලොකු සැනසීමක් වුණා. නමුත් ඒ අතරේ නිවස ඇතුලේ නිදාගෙන සිටි පවන්ගේ නිින්ද හදිසියෙම බිඳුණා. ඔහුට තිබහක් දැනුණු නිසා ඇස් දෙක හිමින් විවෘත කළා. වටපිට බලද්දී අහස් කාමරේ නෑ කියලා ඔහුට තේරුණා. පවන් හිමීට නැගිටලා වතුර බොන්න කුස්සියට ගියා. කුස්සියේ කුඩා කවුළුවෙන් නිකමට එළිය බලද්දී හඳ එළිය නිසා වත්තේ හැමදේම පැහැදිලිව පෙනුණා. අඹ ගහ යට දෙන්නෙක් බදාගෙන ඉන්නව දැකලා පවන් ගෑස් උඩ ගියා. ඔහු හෙමින් මිදුලට බැහැලා සද්ද නොකර ඒ දෙසට කිට්ටු වුණා. පවන් දුටු දෙයින් ඔහුගේ හිත පුදුමයෙන්, කේන්තියෙන් වගේම ඊර්ෂ්‍යාවෙන් පිරීලා ගියා. අහස් සප්නව තදින් බදාගෙන ඇගේ හිස පිරිමදිමින් ඉන්නවත්, සප්න ආදරණීය සිනහවකින් අහස් දෙස බලාගෙන ඉන්නවත් පවන් පැහැදිලිවම දැක්කා. එතකොට මුන් දෙන්නා පවන්ට හැමදේම තේරුම් ගන්න පුළුවන් වුණා. එකපාරටම ඔහුගේ පය පැකිලිලා එහි තිබූ වියලි අත්තක් උඩට බර වුණා. ඒ සද්දෙට අහස් සහ සප්න සැනකින් එකිනෙකනාගෙන් ඈත් වෙලා සද්දේ ආපු දෙස බැලුවා. කළුවරේ හිටගෙන ඉන්න පවන්න දැක්ක ගමන් සප්න බය වෙලා අහස්ගේ අත තදින් අල්ලගත්තා. පවන් අහස් පුදුමෙන් සහ තේජවන්ත හඬකින් කතා කළා. පවන් හිමින් ඔවුන් ඉදිරියට ආවා. ඔහුගේ මූණේ තිබුණේ කේන්තිය පිරුණු හිනාවක්. නියමයි අහස්, මං බැලුවා මේ රෑ තිස්සේ මොකද වෙන්නේ කියලා. පවන් ඔයා හිතන විදිහ දෙයක් නෙවෙයි මේ. අහස් කියද්දි පවන් උපහාසයෙන් hina වුණා. ඇත්තට මං හිතන විදිහ දෙයක් නෙවෙයි. මගේ ඇස් දෙකෙන්ම දැක්ක ඔයාලා දෙන්න මේ මහරෑ වත්තයිනි තුරුල් වෙලා ඉන්නවා. ඔව්, අපි දෙන්න තුරුල් වෙලා හිටියා තමයි. මොකද්ද ඔයාලට තියෙන ගැටලුව? අහස් කිසිම කලබලයක් නැතුව සංසුන් විදිහට එහෙම අහද්දී පවන් මොහොතකට නිහඬ වුණා. ඒ කියන්නේ ඇත්තටම ඔයාලා ඔව්, අහස් සංසුන් හඬින් කිව්වා. මං සප්නට ආදරෙයි. සප්නත් මට ආදරෙයි. එහෙමද? උඹලා දෙන්න මෙතන රෑ තිස්සේ එළියට වෙලා මගුල් නටන්නේ ආදරේ නිසා නේද?
පවන් මම කිව්වනේ ඔයා හිතනා වගේ අශිෂ්ට දෙයක් මෙතන උනේ නෑ. මම සප්නට ආදරය කරන්නේ මගේ පණ වගේ. ඒකේ කිසිම හොරකමක්වත් වංචාවක්වත් නෑ. අහස් පවන්ගේ දෑස් දෙස කෙලින්ම බලමින් ඍජුව ප්‍රකාශ කළා. පවන් අත් දෙක බැඳගෙන උපහාසයෙන් පිරිච්ච හිනාවක් දැම්මා. ඔහුගේ හිත ඇතුලේ තිබුණු ඊර්ෂ්‍යාව තවත් ඇවිස්සුණා. අහස් මරු. හැබැයි උඹ මේ කොහෙන්ද ආපු කෙල්ලෙක්ව කරේ තියාගන්න හදද්දී අර අහිංසක ඕලු උඹ ගැන මොනතරම් බලාපොරොත්තු තියාගෙන ඉන්නවද කියලා උඹට අමතක වුණාද? උඹලා දෙන්න මෙතන රංගපාන ආදර ජවනිකාව ඕලු දැක්කොත් මොනවා වෙයිද? පවන් තර්ජනාත්මක ස්වරයකින් ඇහුවා. ඕලු කියන්නේ මගෙම නංගි කෙනෙක් වගේ කෙල්ලෙක්. මගේ හිතේ යා ගැන වෙන කිසිම අදහසක් නැහැ. කවදාවත් තිබුණෙත් නැහැ. ඒක මම විතරක් නෙවෙයි අපේ අම්මත් දන්නවා. ඒ නිසා ඕලුව මේකට ගාව ගන්න ලෑස්ති වෙන්න එපා. නංගි වගේ. පවන් තව තවත් තොච්චම් කරමින් hina වුණා. උඹට නංගි වුණාට එයාට උඹ අයියා විතරක් නෙවෙයි අහස්. කමක් නැහැ. උඹලගේ ඔය පීතුරු ආදරය ගැන මම හෙට උදේට ඕලුටයි නැන්දටයි කියන්නම්කෝ. එතකොට බලාගමු හොරෙන් මගුල් නටනේ උන්ට මොකද වෙන්නේ කියලා. තමුන්ට ඕන කෙනෙක්ට ගිහින් කියා ගන්නවා. අපි කිසිම දෙයකට බය නැහැ. මොකද අපි කරන්නේ හොර වැඩක් නෙවෙයි. අහස්ගේ දැස්වල තිබුණු ඒ රෞද්‍ර පෙනුම සහ ස්ථාවර බව දැකපු පවන්ගේ හිතට දැනුනේ පුදුමයක්. පවන් කිසිවක් නොකිය දත් මිටි කාගෙන වේගයෙන් නිවස දෙසට පිය නැගුවා. පවන් ගිය පසු සප්න හඬමින් අහස්ගේ පපුවට හේතු වුණා. අහස් තමන්ගේ සුරතින් ඇගේ සිහින් කම්මුල් දිගේ ගලා ආ කඳුළු පිස දැමුවා. ඇයි මේ අඬන්නේ සුදුමැණිකේ? අපි දෙන්න වරදක් කරේ නෑනේ. බය වෙන්න එපා. අහස් සප්නව තුරුල් කරගෙන ආදරෙන් ඇගේ හිස පිරිමැත්තා. තවත් සුළු මොහොතක් එහි රැඳී සිටි ඔවුන් දෙදෙනා ඊටාම සෙමින් සද්ද නොකර පසුපස දොරෙන් නිවස තුළට ඇතුල් වුණා. සප්න තමන්ගේ කාමරයට ගොස් දොර වසාගත්තත් ඇගේ හදවත තවමත් වේගයෙන් ගැහිමින් තිබුණා. පසුදා උදෑසන නිවස පුරා අලුත් හිරු එළිය පැතිරෙද්දී සප්න වෙනදා වගේම මූණකට සෝදගෙන කුස්සියට ආවා. නිර්මලා වේලාසනම කුස්සියට ඇවිත් ලිප පත්තු කරමින් හිටියා. උදේම පවන් ඊයේ රෑ Taman දැකපු හැමදේම ඕලුගේ කනේ තිබ්බා. මොකද්ද අයියේ? ඔයා මේ ඇත්තමද කියන්නේ? ආසයි අර කෙල්ලව බදාගෙන හිටියා. ඕලුගේ කෑගැසීම මුළු නිවස පුරාම දෝංකාර දුන්නා. ඇය වේගෙන් කුස්සිය දෙසට දිව ඇවිත් සප්නට ඇඟිල්ල දිගු කරමින් කෑගසන්නට වුණා. තමුසේ මහා මායංකාරියා. මගේ ආසයියව අල්ලගත්තා නේද? කියනවා. උඹ මහ ලැජ්ජ නැති ගෑණියෙක්. දැනගන්නවා මගේ ආසයියා අයිති මට. ඕලු කේන්තියෙන් සප්නට බනින්න ගත්තා. සප්න බියෙන් පස්සට වෙද්දී එතනට ආපු අහස් ඕලුගේ අතින් අල්ලලා ඇය වෙහාට කළා. ඕලු මොකද මේ? කොහොමද සුදුමැණිකට කතා කරන්නේ? අහස් කේන්තියෙන් අහද්දී ඕලුගේ ඇස් පුදුමයෙන් ලොකු වුණා. සුදුමැණිකේ? ඔව් සුදුමැණිකේ තමයි. මේ ඉන්නේ මගේ සුදුමැණිකේ. අහස් සප්නගේ අතකින් අල්ලගෙන එහෙම කිව්වා. අහස් අයියේ ඔයා ඇත්තටම මෙයාව බදාගෙන හිටියද? ඇයි ඔයා එහෙම කළේ? මම ඉද්දි ඔයා කොහොමද මේ කොහෙවත් යන කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් පටන් ගත්තේ? නිර්මලත් හැන්ද පැත්තකින් තියලා ඕන් ළඟට ආවේ කිසිම දෙයක් හිතාගන්න බැරුවයි. මොකද ළමයිනේ මේ උදේ පාන්දර මොකද මේ කලබලේ? ඇය සංසුන්ව ඇහුවා. ඕලු හැඬු කඳුලින් නිර්මලාට තුරුල් වුණා. නැන්දේ බලන්නකෝ අහස් අයියා කරන වැඩ. මෙයා මේ කොහෙන්ද ආපු කෙල්ලෙක් එක්ක රෑ තිස්සේ වත්තේ මගුල් නටනවා. දැන් මට බනිනවා මෙයා වෙනුවෙන්. මේ කෙල්ල අපි හැමෝටම හොරෙන් මගේ අහස් අයියව රවට්ටගෙන. නිර්මලා සප්න දෙසත් අහස් දෙසත් බැලුවා. ඒත් නිර්මලාගේ මුහුණේ කිසිම කේන්තියක් ඇඳුනේ නැහැ. ඕලු මම මේ හැමදේම දන්නවා. නිර්මලා සංසුන්ව කිව්වා. මොකද නැන්දේ? ඔයා දන්නවා? ඕලු වගේම පවන් පුදුමෙන් ඇස් ලොකු කරගත්තා. ඔවුන් කීයටවත් මෙවැනි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔව් අහස් සප්නට ආදරය කරන එක මන් දන්නවා. සප්න තමයි මගේ ගෙදර ලේලි වෙන්න ඉන්නේ. නිර්මලා සිනහමුසු මුහුණින් එහෙම කියද්දී ඕලුගේ මුහුණ සම්පූර්ණයෙන්ම මැලවිලා ගියා. පවන්ගේ මුහුණේ තිබුණු ඒ කපටි ජයග්‍රාහී සිනහවත් ක්ෂණයකින් අතුරුදහන් වුණා. ඔවුන් හිතුවේ නිර්මලා මේක දැනගත්තම ඔවුන්ට හොඳටම දොස් පවරයි කියලයි. ඒත් සිදුවුනේ ඔවුන් කිසිලෙසකින්වත් අපේක්ෂා නොකළ දෙයක්. ඔයාලා හිතුවද අපි රෑ තිස්සේ හොර වැඩ කරනවා කියලා? මං සප්නට ආදරේ. ඒක මගේ අම්මත් හොඳටම දන්නවා.
මම මගේ කෙල්ල එක්ක කතා කර කර හිටියේ මගේ ගෙදර වත්තේ. එතන කිසිම අශිෂ්ට නරක දෙයක් වුණේ නැහැ. ඔයාලා වගේ කුහක විදිහට හිතන මිනිස්සුන්ට තමයි හැමදේම වැරදියට පේන්නේ. අහස් ඍජුවම ඔවුන් දිහා බලමින් කිව්වේ තේජාන්විත ස්වරූපයකින්. අනේ අහස් අයියේ. ඕලු හැඬු කඳුලිත් අහස්ගේ අතේ එල්ලෙද්දී ඔහු ඇගේ අත හිමින් ඉවත් කළා. ඔයා මේ කොහෙන්දෝ අප් කෙල්ලෙක් වෙනුවෙන් ඕලු තවත් එක වචනයක්වත් සුදු මැණිකට විරුද්ධව කියන්න එපා. අහස් දැඩි හඬින් කිව්වා. ඔයා මගේ නංගි. ඊට එහා බැඳීමක් අපි අතර නෑ. අනිත් එක තමයි මගේ අම්මත් මගේ සුදු මැණිකගේ ආදරයට ආශිර්වාද කරලා ඉවරයි. ඒ නිසා මේ ගෙදර ඇතුලේ මගේ කෙල්ලට අගෞරව කරන්න මං කාටවත් ඉඩ දෙන්නේ නැහැ. ඕලු අහස් දිහාම බලාගෙන හිටියේ මේ දේවල් කිසිවක් විශ්වාස කරන්න බැරිවයි. අහස් අයියේ, ඔයාට ඇත්තටම මං ගැන කිසිම හැඟීමක් තිබුණෙම නැද්ද? ඇය වෙවුලන හඬින් ඇහුවා. අහස්ගේ මුහුණේ කේන්තිය ටිකක් නිවුණා. ඔහු හෙමින් ඕලු ළඟට ගියා. ඕලු, මං ඔයාට කවදාවත් බොරුවක් කියලා නෑ. මං ඔයාව හැමදාම දැක්කේ මගේම නංගි කෙනෙක් විදිහට. ඒ හැඟීම කවදාවත් වෙනස් වුණේ නැහැ. වෙනස් වෙන්නෙත් නැහැ. ඒ වචන ඇහුණු ගමන් ඕලුගේ කඳුළු තවත් වැඩි වුණා. ඒත් මං පොඩි කාලේ ඉඳන් හිතුවේ දවසක මං ඔයාගේ නෝනා වෙයි කියලා. නිර්මලා හෙමින් නැවිත් ඕලුගේ හිස අත ගෑවා. දුවේ, ඒක ඔයාගේ හිතේ තිබුණු බලාපොරොත්තුවක්. ඒත් අහස් කවදාවත් ඔයාට ඒ වගේ පොරොන්දුවක් දීලා නැහැ නේද? ඕලුට උත්තරයක් තිබුණේ නැහැ. ඇය නිහඬවම බිම බලා ගත්තා. මොහොතකින් ඇය කාමරයට ගිහින් තමන්ගේ ගමන් මල්ල සූදානම් කරගත්තේ තවදුරටත් එහි රැඳී සිටීමට ඇයට සිත නොදුන් නිසයි. නැන්දේ, අපෙන් ඔයාලට වැරද්දක් වුණා නම් සමා වෙන්න. මං ඕලුට පස්සේ හෙමීට පැහැදිලි කරලා දෙන්නම්. පවන් ගෙදරින් පිට වෙලා යන මොහොතේ හෙමින් කිව්වත් ඔහුගේ හිතේ තිබුණෙත් ඕලුගේ හිතේ වගේම ලොකු පරාජිත හැඟීමක්. පවන් සහ ඕලු දෙදෙනාම පිටව ගිය පසු කුඩා නිවස දැඩි නිශ්ශබ්දතාවයකට පත් වුණා. අහස් සප්න බිඳුණු හඬින් කතා කළා. මං නිසා නේද ඔයාලගේ පවුලයට මේ වගේ ප්‍රශ්නයක් ඇති වුණේ. අහස් සප්න ළඟට කිට්ටු වෙලා ඇගේ දෑතින් අල්ලගත්තා. පිස්සුද සුදු මැණිකේ, මොනවද මේ කියවන්නේ? ඔයා නිසා කිසිම ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. ඔය හැමදේම කවදා හරි දවසක සිද්ධ වෙන්න තිබුණු දේවල්. ඕලුගේ හිතේ තිබුණේ වැරදි බලාපොරොත්තුවක්. මම එයාට කවදාවත් ආදරය කරලා නැති එකේ අද නැතත් කවදා හරි දවසක එයාට මේ ඇත්ත තේරුම් ගන්න වෙනවා. ඒකට ඔයා පලි නැහැ. අහස් එහෙම කියලා ඇගේ සිහින් කම්මුලක් පිස දමමින් සිනාසුණා. ඔයා නිසා මට ලැබුණේ ලොකු සැනසීමක්. මගේ ජීවිතයට ආදරය කියන දේ අරන් ආවේ ඔයා. ඒ නිසා ආයේ කවදාවත් මන් නිසා ප්‍රශ්න ඇති වුණා කියලා ඔය පුංචි හිත රිද්ද ගන්න එපා. හරිද? ඔවුන්ගේ කතාව ඇහුණු නිර්මලත් එතනට ඇවිත් සප්නගේ හිස ආදරෙන් පිරිමැද්දා. පුතා කියන දේ ඇත්ත සුදු මැණිකේ. ඔයා කිසිම වරදක් කරේ නෑනේ. ඕලු පොඩි කාලේ ඉඳලම ඔහොම තමයි. හරිම හිතුවක්කාරයි. ඕලු පොඩි කාලේ ඉඳලම Tamanට ඕන දේ විතරක්ම දකින්න පුරුදු වෙච්ච ළමයෙක්. අහස් එයාට සහෝදරයෙක්ට එහයින් සැලකුවේ නැති වුණත් එයා ඒ හැමදේම Tamanට ඕන විදිහටයි තේරුම් ගත්තේ. ඒ නිසා මැණිකේ ගැන හිතලා හිතෙන් වැටෙන්න එපා. මගේ පුතාගේ සතුට තියෙන්නේ හැමදාමත් සුදු මැණිකේ ළඟ කියලා මම හොඳටම දන්නවා. නිර්මලා කියද්දී සප්නගේ හිතට දැනුනේ ලොකු සැනසීමක්. ඇය නිර්මලා සහ අහස් දිහා බැලුවේ කෘතඥ පූර්වක සිනහවකින්.